කිහිප දෙනෙක්ම මම මේ ඇඳගෙන ඉන්නා වගේ ක්‍රොප් টොප් එකක් මහගන්න විදිය කියලා දෙන්න කියලා ඉල්ලලා තිබුණා. ඉතින් දැන් ගොඩාක් දවස් වෙනවා මේ විදිය ක්‍රොප් টොප් එකක් මහන්න කියලා දෙන්න කියලා ඉල්ලලා. ඉතින් මට මගේ පන්තිය වැඩත් එක්ක වෙලාවක් නැති වුණා වීඩියෝ එකක් කරන්න. ඔන්න අද මම ඔයාලට කියලා දෙන්නම් මේ වගේ ක්‍රොප් টොප් එකක් මහගන්නේ කොහොමද කියලා. එහෙම තමයි ළමයි පාඩම් 52ක් ඇතුළත් කරමින් සකස් කරලා තියෙන අපේ මෙන්න මේ කාන්තා ඇඳුම් පාඨ මාලාවටත් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාලා අපි දැන් බලමු කොහොමද මේ ක්‍රොප් টොප් එක මහගන්නේ කියලා. එතකොට ඇද යන්න මේ විදිහට හෙලිව රේඛාවක් ඇඳ ගන්නවා. ඊළඟට නැම්මේ සිට ඉදිරියට මම අඟල් 4ක් ලකුණු කර ගන්නවා. ඔයාට මේක 3ක් ලකුණු කර ගන්න පුළුවන්. මම රෙලි ප්‍රමාණය වැඩි කර ගන්න ඕන නිසා 4ක් විතර ලකුණු කරනවා. ඊළඟට මේ රේඛාවේ සිට පහළට අඟලක් ලකුණු කරනවා. අඟල් භාගයේ ඉලාස්ටික් එකක් දාගන්න නිසා. රේඛාවේ සිට ඉහළට මම කරගැඹුර 4ක් අතහරිමින් මගේ රැගලු 6.5 ලකුණු කරනවා. එතෙන් සිට පහළට මට අවශ්‍යයි 60 11.5ක් අඟල් භාගයක් එකතු කරලා 12ක් ලකුණු කරනවා. පපුවට 4ෙන් බෙදලා එන ප්‍රමාණයට අඟලක් එකතු කරලා මෙතන සිට මෙතනට ලකුණු කරගන්න. ඊට පස්සේ කර පළල ලකුණු කරගන්න පුළුවන්. මෙතන සිට මේ පැත්තට මම ලකුණු කරගන්නවා 4ක ප්‍රමාණයක්. රේඛාවක් විදිහට ඇඳ ගනිමි. අත්කට වට මේ විදිහට හාරවල ඇඳ ගන්න. පහළ දක්වා මම මේ පළලම ලකුණු කරනවා මේ විදිහට. පපුවට ප්‍රමාණය මේ විදිහට ලකුණු කරගන්නවා. ඊට පස්සේ ඊළඟට අත් කොටස නිර්මාණය කරගමු. මේ විදිහට ඉහළ රේඛාවක් ඇඳ ගන්නවා. රෙදි කොටස ඇද යන්න. ඉලාස්ටික් දාන නිසා මේ දරංගලේ ප්‍රමාණය ලකුණු කරලා සම්පූර්ණම රේඛාවක් ඇඳ ගන්න. කොටස අර 4ක් ලකුණු කරගත්තනේ. ඒ ප්‍රමාණය ලබා ගනිමින් මේ විදිහට අත්කට වට ඇඳ ගන්නවා. අත්යටත් මම ඉලාස්ටික් කොටසක් දාගන්න නිසා අඟල් භාගෙත් එකතු කරමින් තමයි ලකුණු කරගන්නේ. අතවට ප්‍රමාණය මම මේ විදිහට මෙතන ලකුණු කරනවා. මේ වගේ රෙදි කොටසක් අරගෙන මේ පැත්තට නවාගෙන තියෙන එක වතාවක් මේ නවා ගන්නකොට ඔයාගේ ඉනවට 4ෙන් බෙදලා අඟල එකතු කරපු ප්‍රමාණය තියෙන්න ඕනේ. ඊට පස්සේ අය වතාවක් මේ විදිහට නවා ගන්නවා. එකවරම රෙදි කොටස් දෙක කපා ගන්න අවශ්‍ය නිසා මේ පැත්තට නැම්ම තියෙන්න ඕන. ඊළඟට මේක කෆ් එකක් මහනවා වගේ අවශ්‍ය උසමින් දෙගුණයක් අරගෙන දෙකට නවලා වුණ 60 කොටසට සම්බන්ධ කරගන්න පුළුවන්. නමුත් අද මම මේ විදිහට එක් කොටසක් විතර භාවිතා කරමින් මහ ගන්නවා. අවශ්‍යයි ක්‍රොප් টොප් එකේ යට කොටස අඟල් 5ක්. ඉතින් ඒකට අඟල් 1.5ක් එකතු කරමින් මම 6.5ක් ලකුණු කරගන්නවා මේ විදිහට. ඊළඟට මම මේ විදිහට මගේ ඉනපටි කොටස මහ ගන්න මේ විදිහට කපා ගන්නවා. සියල්ලම කපා අවසන් අපි දැන් මහගමු. 60 කොටස මේ විදිහට අරගෙන මුලින්ම මෙහෙම අඟල් භාගයක් නවා ගනිමින් නැවත අඟල් භාගයක් නවා ගනිමින් මහ ගන්න ඉලාස්ටික් කොටස ඇතුල් කරගන්න. කොටස මේ විදිහට බොරු නූල යවමින් මසා ගන්න ඕනේ. ටෙන්ෂන් එක පහට තියාගෙන මසා ගන්න. ඊට පස්සේ 60 කොටසත් මේ විදිහට මසා ගන්න. ඊට පස්සේ අපි අත් කොටස් මසා ගමු. අත යටත් මේ විදිහට අපි වාටිය මසා ගමු. අඟල් භාගයක් නවා ගනිමින් නැවත අඟල් භාගයක් නවා ගනිමින් අතේ ඉහළ කොටසත් මේ විදිහට මහ ගන්න අඟල් භාගයක් නවා ගනිමින් නැවත අඟල් භාගයක් නවා ගනිමින් මේ තත් කොටසත් මේ විදිහට මසා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේ විදිහට 60 කොටස අරගෙන 60 කොටස මම කරපල්ල තියාගත්තේ 8යි. 8 ඉලාස්ටිකයක් අරන් තියෙනවා මේ විදිහට. අඟල් භාගයක් අඩු කරලා අරන් තියෙනවා. ඒ ඉලාස්ටික් එක මම ඇතුල් කර ගන්නවා මේ ඉහළ කොටසට. ඒ වගේම තමයි මම අත වටට අරන් තියෙනවා. අතට මම අරන් තියෙනවා අත වට මගේ එන ප්‍රමාණයේ විදිහට ඉලාස්ටික් කොටස අරන් තියෙනවා. ඒ වගේම තමයි මේ ඉහළට අරන් තියෙනවා අත් කොටසේ මගේ කරගැඹුර මන් තියාගත්තේ 4යි 8යි 8 ඉලාස්ටික් කොටසක් අරන් තියෙන අඟල් භාගයක් අඩු කරමින් දැන් මේ ඉලාස්ටික් කොටස අපි ඇතුල් කරගමු මේවට. ඊළඟට මේ වගේ රෙදි කොටස අරගෙන මේ විදිහට මූට්ටු කරගන්න. ටී තියෙන දිග ප්‍රමාණයට 60 කොටසත් හදාගන්න මේ විදිහට දිග. ඊට පස්සේ අඟල් භාගයට මහ ගන්න ඕනේ. ඊළඟට අත් කොටස් දෙක අරගෙන හොඳ පිට තබා ගනිමින් අත් මසා ගන්න මේ විදිහට අඟල් භාගයට මූට්ටු කර අඟල් භාගයට මහ ගන්න. මේ අත් කොටස් සහ මෙන්න මේ කොටස ඕවර්ලොක් කරගමු. මේ වගේ බොරු නූල් ගලව ඉවත් කරගන්න. ඊළඟට ඉනපටි මහ ගමු. මේ
මේ විදිහට මසා ගමු. හොඳ පිට තබා ගනිමින් අංශයන් මසා ගන්න. ඊළඟට මේ අංශයත් ඒ විදිහට මහගන්න. මේ විදිහට වාටිය මහගමු.